හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. හැම දිනාටම අපි පුංචි ආරාධනාවක් කරනවා. Facebook පිටුව හරහා බුදු පුත්තරණ කියන පේජ් එකත් එක්ක එකතු වෙලා කාර්යබහුල ජීවිතයකට දහම් කරුණක් එකතු කරගෙන මේ කාර්යබහුලත්වයත් එක්ක ගොඩනැගෙන කලබලකාරී මානසිකත්වය ටිකක් අඩු කරගෙන මන්ගේ ජීවිතය බොහොම සැහැල්ලුවෙන් ගත කරන්න අපි ඔබ වෙත ඉදිරිපත් කරන මේ දහම් කරුණු උපකාර කරගන්න කියලා. ඒ වෙනුවෙන්ම තමයි අපි කල්පනා කරේ අපේ නිශාන්ඩීගමගේ මහත්මයාත් මමත් කතා කරගත්තේ. ඇත්තටම බොහෝ දිනෙක උදේ දවස ආරම්භ වුණාම රාත්‍රී නිින්දට යන්නෙත් නෑ. සමහරලාට පහෝදා වෙනකලුත් වැඩ කරනවා. ඉතින් අඩු ගානේ රෑ නිින්දට යනකම් දවසක් ගත්තම දවස පුරාම තමන්ගේ ජීවිතය ගත කරද්දී සමහරලාට අම්මා තාත්තා මගේ හැරෙනවා, බිරිඳ මගේ හැරෙනවා, ස්වාමියා මගේ හැරෙනවා, දරුවෝ මගේ හැරෙන වෙලාවල් තියෙනවා. තමන්ගේ ගුරුවරු සමහරලාට මුණ ගැහුණත් ඇසුරක් කරන්න, කතා බහ කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. තමන්ගේ යාළු හිත මිත්‍රාදීන් සමග බොහෝ වෙලාවට කල් ගත කරන්නේ නැහැ. තනියෙන් හැමෝම අමුතුම ලෝකයකට තනි වුණා වගේ දවසක් බැලුවම එක්කෙනෙකුගේ ජීවිතය. ඒ වගේ මහා ජාලයක් ගත්තාම හරිම කලබලකාරී. ඒක දැන් නගරේ විතරක් නෙවෙයි ගමටත් ඒක ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේ සමස්ත සමාජයේම ලොකු එක පැතිවල කඩාවැටීම් තියෙනවා. විශේෂයෙන් ගුණධර්ම, චාරිත්‍ර, සිරිත් අපි එදිනෙදා අපේ ජීවිතේ යහපැවැත්මට අවශ්‍ය කරන බොහෝ දේවල් වල කඩාවැටීම් තියෙනවා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපි පාරේ ගමන් කරනවා. තව කෙනෙක් තව කෙනෙක් යනවා. ඉතින් විශාල පිරිසක් යනවා. දැන් හැමෝම යන්නේ එක වැඩකට නෙවෙයිනේ. එක කෙනා එක දේවල් වලට යන්නේ. ඉතින් හදිස්සියට යන්න ඕනයි අපි පහු කරගෙන යනවා. ඉතින් නමුත් අපි එයා යන්නේ මොකටද කියලා අපි දන්නේ නැහැ. නමුත් එයා අපි පහු කරගෙන යන එකට අපි කැමති නැහැ. අපේ හිත කැමති නැහැ අපි පහු වෙනවට. තව කෙනෙක් ඉස්සර වෙනවට. ඒ නිසා අපේ හිතේ ද්වේෂය ඇති වෙනවා. අන්න ඒ වගේ වෙලාවකට හිත පාලනය කරගන්න පුළුවන්. එයා යන්නේ යාගේ අවශ්‍යතාවයකට. අපි යන්නේ අපේ අවශ්‍යතාවයට. අපිට එයා ඉස්සර වුණත් එකයි පහු වුණත් එකයි. ඉස්සර වෙන අවශ්‍ය නම් අපි එතෙන්දී යාට ඉඩ දෙනවා. ඒ වගේවත් අඩු ගන්න හිමවත් හිතලා අපිට අර කලබලකාරී වෙන්නේ නැතුව හිත පාලනය කරගෙන ඒ වගේ අවස්ථාවක අපේ කටයුත්තට පාඩු යන්න පුළුවන් මනසක්වත් හදාගන්න පුළුවන් නම් මම හිතනවා ඒක අපේ යම්කිසි ස්වයං පාලනයක්, දියුණුවක්, මානසික දියුණුවක් ඒක. ඒ වගේ පොඩි කාරණා වලින් අපේ ජීවිතය ගොඩනගා ගත්තොත් අපට ලොකු ශක්තියක්, අපේ ජීවිතේ ලොකු හැදියාවක් නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් ඒක සමස්ත සමාජයටම යහපතක් වෙනවා. අන්න ඒ වගේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය කරන කරුණු ටිකක් අපි දහමත් එක්ක ගලපලා සමාජයේ තොරතුරුත් අරගෙන අපේ අත්දැකීම් අරගෙන අපි බලාපොරොත්තු වෙනවා මේ බුදු පුත්තරණ කියන මේ Facebook පිටුව හරහා අපිට ඉඩක් ලැබෙන වෙලාවට අපි මේ දවසට මේ වෙලාවට මේ નિયમિત කියලා එහෙම නැහැ. ඉතින් අපිට ඉඩක් ලැබෙන වෙලාවට අපි එහෙම කරුණක් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක අන්තර්ජාලයට එකතු කරනවා. ඉතින් ඔබට අපි ආරාධනා කරනවා එහෙම කියවන්න, බලන්න, අහන්න, දකින්න, ඒවා ජීවිතයට බද්ධ කරගන්න, පුහුණු වෙන්න උත්සාහ කර බලන්න. ඇත්තට මේක කොච්චර දුරට තමන්ගේ ජීවිතේ ප්‍රායෝගිකව සාර්ථකයිද කියලා. මම හිතනවා මට ලොකු විශ්වාසයක් තියෙනවා. අපිත් එහෙම හදාගනිපු තැන් තියෙනවා. අපිත් මේ කියන කරුණු අපිත් පුහුණු කරනවා. ඒ පුහුණු කරන ගමන් තමයි ඔබටත් කියන්නේ. ඒ නිසා අපි ආරාධනාවක් කරන අපි පුහුණු වෙලා බලමු, අපි පුරුදු කරලා බලමු. ඇත්තටම පුහුණු වුණොත් පුරුදු වුණොත් තමයි නියම ප්‍රතිඵලයක් ලැබෙන්නේ. අපි කියා හිටියට ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි බොහොම ගෞරවයෙන්, කරුණාවෙන්, මෙත්සිතින්, ආදරෙන්, සෙනෙහසින් සියලුම ප්‍රජාවට, සමස්ත ප්‍රජාවටම ආරාධනා කරන ජාති, කුල, ගෝත්‍ර, ආගම්, පක්ෂපාත ભેදයක් නැතුව සියලුම මිනිසුන්ට, තරුණ, බාල, මහලු, වැඩිහිටි හැමෝටම මෙත්සිතින් ආරාධනාවක් කරනවා. අපි මේ කටයුත්ත ටික කාලයක් පුහුණු කරලා බලමු අපිට කොච්චර ඒකේ ප්‍රතිඵල හොඳ යහපත් ප්‍රතිඵල අපිට තියෙනවද කියලා. ඒ නිසා අපි ඒ සඳහා අපට ආරාධනා කරනවා හැමෝම එකතු වෙන්න. ඉතින් මේ සඳහා ලොකු උත්සාහයක්, වීරියක් අරගෙන මහන්සියෙන් මේ කටයුත්ත කරන්න අපේ නිශාන්ඩීගමගේ මහත්මයා. ඉතින් අපිව සම්බන්ධ කරගත්තට ගොඩාක් පින් දෙනවා, ආශිර්වාද කරනවා, සෙත් පතනවා. මේ 2026 වසරේ මම හිතනවා
මේ වසර අවසන් වෙනකොට අපිට ගොඩාක් දේවල් ඉගෙන ගන්න වගේම පුහුණු වෙන්න ප්‍රතිඵල නෙලා ගන්න අපේ ජීවිතයේ විශේෂ පරිවර්තනයක් වෙනසක් සුබදායි පැත්තට ගොඩනගා ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒ සඳහා මටත් ඔබටත් අපි කාටත් කායික ශක්තිය ලැබේවා මානසික ශක්තිය ලැබේවා. ඒ සඳහා සිහිය බුද්ධිය කල්පනා නුවණ අදිෂ්ඨානයේ කැපවීම නිරන්තරයෙන් ජීවිතය තුළ උපදීවා ගොඩනැගේවා. හැම දිනාටම යහපතක් වේවා කියලා මෙත් සිතින් සෙත් පතනවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.